ශ්‍රී ලංකා ඉතිහාසයේ අමතක නොවන බිඳවැටීම. රටක් එකපාරටම නැවතිලා වගේ වුණා. ඉන්ධන නෑ, ගෑස් නෑ, ඖෂධ නෑ. ජනතාව ඇහුවේ එකම ප්‍රශ්නයයි. මේ තරම් දුරට රට කොහොමද වැටුනේ? හැබැයි මේක තේරුම් ගන්න තව ටිකක් පස්සට යන්න ඕනේ. 2019 පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ජනතාවට ඕනි වුණේ ආරක්ෂාව, විනය සමග ශක්තිමත් නායකත්වයක්. ඒ බලාපොරොත්තු එක්ක අර්බුද රැසක් මැදින් ගෝඨාභය රාජපක්ෂ බලයට ආවා. මුල් කාලේ බොහෝ දෙනා හිතුවේ රටට විනයක් එයි කියලා. වැඩ කල්දාන පුරුදු නවත්වමින් රාජ්‍ය සේවය වේගවත් කරයි කියලා. ජනාධිපති වෙලා හිටිය ගෝඨාභය රාජපක්ෂ හදිසියෙම කාර්යාලවලට ගිහින් සේවය හරියට වෙනවද කියලා බැලුවා. අලසව වැඩ කිරීම නවත්වන්න, ජනතාවට හොඳ සේවයක් දෙන්න රාජ්‍ය සේවයේ ලොකු උත්සාහයක එතුමා යෙදුණා. ඒත් මේ අර්බුදය එක දවසකෝ එක ආණ්ඩුවකින් හදපු දෙයක් නෙවෙයි. අවුරුදු ගණනාවක් පුරා එකතු වන වැරදි ආර්ථික තීරණ, ණයවීම්, ආදායමට වඩා වියදම් රට ටික ටික දුර්වල වෙලයි තිබුණේ. යහපාලන කාලෙත් ආර්ථික පීඩනය උසටම තිබුණා. පාස්කු ප්‍රහාරයෙන් සංචාරක ආදායමට ලොකු පහරක් වැදුණා. ඒ අතර කොවිඩ් වසංගතය ආවා. ලෝකෙම නැවතිලා වගේ වුණා. ලෝක වසංගතය මැද සෞඛ්‍ය අර්බුදයක්, ආර්ථික අර්බුදයක් දෙකම එකපාරටම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට දරන්න වුණා. එතුමා ජීවිත බේරගන්න, රට පාලනය කරන්න වේගවත් තීරණ ගත්තා. නිරෝධායන මධ්‍යස්ථාන, සංචරණ සීමා, හමුදා සහාය, සෞඛ්‍ය අංශ එකතු කරලා රෝග පාලනය කරන්න උත්සාහ කළා. එන්නත් වැඩසටහන් වේගයෙන් රට පුරා ක්‍රියාත්මක වුණා. ඒ කාලේ ජීවිත බේරගන්න ලොකු උත්සාහයක් තිබුණා. හැබැයි කොවිඩ් නිසා සංචාරක කර්මාන්තේ ලොකුවටම කඩා වැටුණා. ඩොලර් ආදායම අඩු වුණා. ව්‍යාපාර වැටුණා. ඒ වගේම දේශපාලන ගැටුම් නතර වුණේ නැහැ. රට ඇතුළෙත් රටින් පිටත් ආණ්ඩුවට එරෙහිව පීඩනය වැඩි වුණා. දේශ මුදල් රටට ගෙන එන ක්‍රම ගැනත් විශාල විවාද බාධක ඇති වුණා. හැබැයි මොන දේ කළා කීවත් බාධක වැඩි කළත් අන්තිමට ජනතාව බලන්නේ ප්‍රතිඵල. ආරම්භයේ සපෝට් කරපු සමහරක් අර්බුදයේ දරුණු වෙද්දී කෝපයටපත් වුණා. ඊයේ ප්‍රශංසා කළ අය අද විරෝධය පෑවා. මේකෙන් අපි ඉගෙන ගන්න ඕන දෙයක් තියෙනවා. හොඳ අරමුණ තිබුණා කියලා විතරක් මදි. හොඳ ප්‍රතිපත්ති වගේම හොඳ තීරණ ක්‍රියාත්මක කරන ආකාරය ඒ තුනම තිබුණොත් විතරයි රටක් හරියට ගොඩනැගෙන්නේ. සමහර ආර්ථික තීරණ මේ අර්බුදය වේගවත් කළා. බදු අඩු කරා. රජයේ ආදායම කඩා වැටුණා. මුදල් මුද්‍රණය වැඩි වුණා. උද්දමනය ඉහළ ගියා. රසායනික පොහොර එකපාරටම තහනම් කරා. ගොවිතැනට ලොකු බලපෑමක් ආවා. ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්, දවස් ගණන් මිනිස්සු පෝලිම් වල. ඒ වගේම විදුලිය කප්පාදු. හැබැයි වැඩියෙන්ම පීඩිත වුණේ බලවත් අය නෙවෙයි. සාමාන්‍ය මිනිස්සු. දෛනිකව වැටුප් ගන්න අය. අඩු ආදායම් පවුල්. ඒ අයට මේක ආර්ථික අර්බුදයක් නෙවෙයි, ජීවිත අර්බුදයක්. කුඩා ව්‍යාපාර කඩා වැටුණා. තරුණයෝ රට හැර යන්න පටන් ගත්තා. රෝගීන් ඖෂධ හිඟයෙන් පීඩා වින්දා. විදේශ ණය ගෙවා ගැනීමේ අපහසුතා ආවා. ඒත් එවැනි තත්ත්වයන් තිබියදිත් ජනතාව නිහඬව හිටියේ නෑ. රට පුරා අරගල කරන්න පටන් ගත්තා. තරුණයෝ, සිසුන්, සාමාන්‍ය ජනතාව එකම හඬක් නැගුවා. දැන් නැති. හැබැයි කාලය ගත වෙද්දී තවත් ප්‍රශ්නයක් මතුවුණා. මේක සම්පූර්ණයෙන් ජනතාවගේ අරගලයක් විතරද? නැත්නම් දේශපාලන බලවේගයක් ඇතුළේ හිටියද? ඒ ගැන අදටත් විවාද තියෙනවා. ඇත්ත මොකක් වුණත් ජනතාවගේ වේදනාව, කෝපය, අසරණකම සැබෑවක්. හැබැයි 2022 බිඳවැටීම එක පුද්ගලයෙකුගේ, එක ජනාධිපතිවරයෙකුගේ වරදක් විතරක් නෙවෙයි. එක ආණ්ඩුවක වරදක් විතරක් නෙවෙයි. මේක ඉතිහාසයේ ඉඳන් අවුරුදු ගණනාවක එකතු වුණ ණය, දුර්වල පද්ධති, වැරදි තීරණ, ඒ හැමදේම එකම පුද්ගලයෙකුගේ කරමතින් පුපුරලා ගිය මොහොතක්. එහෙම බිඳ වැටුණු රටක් නැවත නැගිටවන්න පුළුවන්ද? ශූන්‍යයටම වැටුණු ආර්ථිකයක් නැවත හුස්ම ගනීවිද? ඊළඟට අපි කතා කරමු ඒ රිකවරි